බිමට ඉන්න. එන ගන්න. පයින්නු. මට වෙන සෙට් එකක් ඉන්න. ගඟෙන් ගොඩ වුණේ මේ විදිහට තමයි. ඒක තමයි අර ගහන්නේ කිමුල පස්සේ. ඕ තව ඉන්න ඔන්න එන රෑනක් ඉන්නවා. දෙබර වැව මේක. අර ටවුන් එක දෙබර වැව. ඔව් ඒක තමයි දෙබර මේක තමයි දෙබර වැව. මේකට තිස්ස වැව කියලා කියනවා. මේක දුපතක් තියෙනවනේ උතන. මේ පැත්තේ ගස්සක් ඇත්තේවනේ. මේ පැත්තේ තියෙන ගස්සක්. ගවසු හත. මේක ඇවිල්ලා ගිහිල්ලා තියෙනවා. කාඩේ බාබුන්ද බාබු කොහමද බඩු මත කිපිලා මේ අන්නරේට යනකම් තනිකර සුද්ධ කරලා දුවනේ. පොඩි කාලේ දැක්කට පස්සේ සමනවලු දැක්කම දැන්. සමනල් වෙනවා මේ දැක්කම උංග කාලෙකට පස්සේ ආ. පින්තූරය ආර දිග යන්නේ බහින්නේ තේරෙම මේ. ඊට පස්සේ කරුවා නැහැ මීයා. වෙනස් එක්කෙනෙකුට. මොනවා උත්තල්ලන් කනවා ඇති. මේකේ වෙඩි තියෙනවා. වාහන පෙරසුම්
ගිහිල්ලා එන්නකෝ එක වෙන එකට මේ භාවනා කටයුතු කරනකෝ හම්බුලා. කලින් ගිහින් සිප් මරුනේ ඔය මේක. ආපු වටනෝනේ. අලි ඉන්නෝ ඒ හරි මේ වැට තියෙන්නේ මගුල. අලියට තියෙන අලි දුන්නා මේකේ නැතුව ඇති අලි. හරව ගන්න පුළුවන් ඇති නේ. මල ගෙලියක් එන්නේ අනේ අර වාහන ගිහිල්ලා ආවා ඒකෝ. මෙන්න මේ වගේ තමයි සිංහරාජෙත් හොඳේ. සිංහරාජ කැලේ ඇතුලේ. ඉනව වැටෙන්න බොහොම තීමිතයි. උඩ මාරු. මේක ඇවිල්ලා භාවනා ශාලාව. කොහොමද කියන්නේ? මේවා දැන් නැත මහින්ද මහත්තයා තමයි. සීට් බෙල්ට්. ඒක තියාගන්න ඕනේ. සම්මෝර ඇන්ඩිමෙන්ට්ස් ප්‍රොසීඩින්. මේකදී මු බලාගෙන ගැට්ටි පැන්නොත් එහෙම නමාරු ගන්න. ටයර් කැපෙන. මේක කොහෙද උඩමළුවද? ඕනේ. අර මොකද්ද ගේට්ටුවක්? මේක තමයි බින්දි දාලා එහෙම තියෙන්නේ. අරකට දන්නේ නැහැ වටේ යන්න තියෙන්නේ. ඒ පැත්තෙන් එන්න තියෙනවද දන්නේ නැහැ නේ. ඔව් ඒ පැත්තෙන් එන්න තියෙනවා දැන්. අයිනට ගන්න එපා කෙට්ට පොලේ. කෙට්ට පෙන්න ටයර් එක පංච් වෙනවා. ඔහෙට පුළුවන් තරම් අල්ලගෙන යන්න. ඔයාගේ පැත්තට. වෙන වාහනයක් එයිද? නෑ නේ. අවුතේ රිවර්ස් කරන්න යන අවුතේ අම්මට දෙන්න මෙතනින් මෙතන දාලා හරවන්න වෙනවා. ඈ මෙතනින් බහලා පයින් යන්නේ. රිවර්ස් එක ගන්න පුළුවන් මෙතනට. බහින්න බෑලා පයින් යනවා. උඩට යනවා. පයින් යන්න කොච්චර දුර තියෙනවද කියලා බලමු. ගහලා හරවන්න. Nagin. ඩිකේ වෙහෙල නැද්ද? නෑ නෑ. ඈ? මේ රතු පාට පෙන්වනවා කියලා නෑ. දොර බරන්න බලාගෙන නෑ. හරි.
ඉන්නේ වරකෝ හඳුරෝ. එතන ගන්නේ පාසල ගල් තියෙන්නේ මේ රජමහා විහාරය. ඔය බෝඩ් එක බලලේ. කොන බෝඩ් එකේ දැන් ඉස්සරහට අල්ල බලමු. උඩවලකට ආවේලාවේ වාහන වල මිනිස්සුම ඊට ඇරලා එකට වාහන වැටුණා. දැන් කීයද 12:40 ඈ 12:40 අපි ගියා බැලුවා ආවා. ඉන්ශුරන්ස් කවර්ද දන්න හරි ගැහුවොත් ඉන්ශුරන්ස් එක කවර් වෙනවද දන්න හරි ගැහුවොත් සටෝ වෙන කම්මත් තියෙනවා වගේ. මෙතන අයින බලන්න මොකද ගල් ටික ගල් පැලිලා තියෙන්නේ. මුල බලන්න හරි හරි මේ පැත්ත හරි මේ පැත්ත හරි. මෙහෙට අල්ලන්න බංගා. වතුර ටැංකිය ගහලා තියෙන්නේ. එකතු කරමු නිතර වනාලි දෙන බැවින් පේසම් වන්න. හරි යංගොමු මොන ගහ ඈ බාරදාලා ඉන්නේ නිකන් අමුතු කමේට. ඔය පැත්තෙන් වැඩියෙන් අල්ලලා ගන්න. ලයිට් උත්දාලා යන්න. ෆෝටෝනේ අඳුර නෝටක් ගාලා වෙන්නේ නැති. සුපිරියට තියෙන කුටි ටික. ඔක්කොම කුටි දිනන්නේ ඒ වලට යන්න පාරවන්න වතුරක් තියෙනවා. මෙතන පන්සල. මෙතනින් එහාට යන්න බෑනේ. ඇඳලා එන්නම්ම. අය කඩවලින් ආපු තියලු තියෙන්නේ අර කඩේ ෆයිබර් අරන් යන්නේ නැත්තේ උඩට. මේක පල්ලෙහාට එනකොට ගහලා තියෙන්නේ තාප්ප. කොන්ක්‍රීට්. හොඳයි එනේ වෙලකින් ඉස්සරහට පාරම සමහර වෙලට වෙලා ඇති ඈ මේ පස්සේ ඇවිල්ලා මේ යට පොළොව යට තව කොච්චර දේවල් ඇද්ද? ඔව් අවුරුදු 10 ගණන්නේ. අලිය එනවනම් එන්න පාර දිගේ තමයි. දැන් එන්නේ නැතුව ඇති අලියට ගහපු ඉන්න. වතුර තියෙනවනේ හොඳට දැක්කේ. ඔයා දැක්කේ අරගේ වතුර උතුරනවා. අර ගල් දෙකක් කාට වැටලා වැටෙන එකන්නේ එක. ඕ අර ගල් දිබුක්කාවේ එතන ටැංකිය වගේ ඒක වතුර බොන්න පුළුවන් තත්ත්වෙට තියෙනවා. දැන් බෝධියන ආවන්න ඒ වලට එහෙම ගන්න. පුළුවන් එතන පැන් මේක කරන්න. ඒක මුවෙක් නේ.
ඇති මූ ඇති අපි අතන්ට ඇවිල්ලා ගිහිල්ලා තියෙන්නේ. පේනවද මෙතනට? අපි ගිය තැන. එතන මෙතන මෙන්න මේකෙත් වතුර යනවා මේ. මේ උඩත් තියෙනවා වන්නේ. තව මේ 500 හදින් හමුදුරෝ 500ක් හිටියා නම් 40ක් ඉන්නවා වුණා. නෑ ඉස්සර නෑ දැන් ඔය 500ක් හිටියගෙන් තව කොච්චර දේවල් ඇතිද? ඔව් උඩ මේ ආරණ්‍ය කන්ද කියලාද මොකද්ද කියනවා කිව්වේ මේ කරන්නේ. මෙන්න කටුස්සේ කියන අමුතු. අමුතු කටුස්සේ කියන කො කියා. කොහෙට ගියේ? කැමරෙක්කෝ. යකින්. යා. කැලේ විදියට කැමරා ප්ලාච් කරලා තියෙනවා. ගලඟු විකුත්තේ. මෙරින් ෆෝන් එක කාචුල. ගලඟු වෙන්නේ අර පොඩි ෆෝන්. ගලක් ගයින් රින් ගහලා තින්නේ මේ. ගයින් රින් ගහලා කුළු ගෙඩියෙන් ගහපුවාර ලස්සනට පුපුරලා. සෑහෙන පරණ තැන. ගේට් වහලා දාන්න. ආරගෙන යන්න පුළුවන්. යටි විල් එක තියෙන පල්ලෙහා. උඩ. මෙන්න මෙතන වංගු කෑල්ල දෙන්නේ. පල්ලම් කෑල්ල. දැන් මේ කියන්නේ අලියාව වෙන්න. බලාගෙන ඉන්නවනේ අලියා උඩට යනවා. මේ පැත්තේ අයින්ට අල්ලන්න බෑ ගැට්ටක් තියෙන්නේ. ඔය පැත්ත අවුලන්නේ නැහැ. මේක අනිවාර්යෙන් මෝ ඇති. පුරුදු වෙලා ඌරෝ මෝ වඳුර හිටිය ලඳුර එන දැක්ක වඳුර දැක්ක පූ හිටිය. අඩි පාරක් තියෙන පාලේ. මේ වට ගිහිල්ලා තියෙන කැලේ අස්සේ මේ වතුර ලස්සෙන් වතුර දාන්නේ බෑ. බඩ දාන්න. ගස් තියෙන්නේ ආ ඒ සේමසේ ගස් නෙමෙයි හොඳේ මේ සයිස් එක. මේ පැත්තට අරන්න බෑ වැඩි වැඩි. ගේට් වල බෝතලයක් විසි කරලා ගිහලා. අයින බලන්න ගේට් වල. ඔය වගේ පැත්තෙන් ගන්නවා ඊට. අපෝ එච්චි. අපෝ ඇති ගන්න පුළුවන්. හරි. සිග්නල් එක දුන්නානේ. බොහොම ළඟයි මෙන්න මේ වගේ ළඟට තියෙන තමයි දුන්නේ. නෑ අරක සයිඩ් කන්නාඩියේ සෙට් වුණානේ දෙකට. ඒක ළඟින්ද ආවේ. ඔව්. ගස් වැටිලා වයරු කැඩිලා. පහතර ආවේ තියෙන. මේ පැත්තට ලන්න බා. ඉන ගැට්ටක් තියෙන්නේ. වයර් නෙවෙයි මේ. අර ලයිට් කරන සද කරන්නෙකුට වැටලා තියෙන. සයිඩ් කරන තව ටිකක් කෙලින් වෙන්නේ නැති. අතු කපල. මම ඉතින් පාර හරහා වැඩිච්ච යද්ද. අනිවාර්යෙන් ගස් කොළන් දිනකොට වැටෙනවා නේද? ඔන්න පුතේ මේ ලීය. මම හිතුවා වැදුනේ කියලා සයිඩ් කන්නාඩියේ හිරේ. පලි කුකුලෝ නැහැ. ඈ දෙයට. දානශාලාවද මොකද කිව්වනේ? ආවා බොනන අරක බොන්න යෝගට් එක. ඔය බොන්න. යනවා මට තාරිකින් බොන්න. කකුල් එක බලන්න. කෝල් එක බලන්න. ඔය යෝගට් බිව්වම කසම මොනවා වල්ගම? ගලේසි. ආ. ඒක කියන්න බහින්න දෙයක්වත් නැහැ කියන්න දෙයක්වත් නැහැ. නොකිය ගියා වෙන්නෙත් නැහැ. නෑ මත් නෑ වහලා ගිහිල්ලා. පූසගේ හැටි බලන්න. පැටව දාන ඉන්න පූසෙක්. නිකන් කොටි ගමනක් තියෙන්නේ. අත පුෂ්ටිමත් හැදෙලා තියෙන්නේ. ඉස්සිලා ඉන්නේ. ඒ අර පැටව දාන ඉන්න හින්ද වෙන්නවා. ඒක කාගෝ වින්ග රටකින් ගෙන ආපුවොත් දන්නේ නැහැ නේ. පන්සල් වලට
තියන්නේ මෙතන මේ. වතුර තියෙනවා. ගාන විදුරු පහත් කරන. දණ්ඩි පැටියෙක් කරන්නේ. අනුරාධපුරෙන් අර එමෙන් කට්ටියම ගොඩක් අය එනවා. නැත්නම් කයර නීති පද්ධතියක් දාලා තියෙනවා. නැත්තම් බෑ කියලා. ඒක දැන් ඇත්තට හමුදුරුවන්ගේ මූලික කාරණා මේ පින්කෙටයක්වත් තියලා දුන්නේ නැහැ වань. දාන්න දැක්කේ නෑ. ඊට පස්සේ වෙන්නේ නැහැ. පාහල මොනවා හරි ඇත්ත සම්බන්ධ. වෙන තැන්වලදී උඩ නැතුව ඇති. ඒක ටිකක් ආරණ්‍ය හැටියට තියෙන තැනක්. ලස්සන ඒක. පරණ විදියට ගහලා තියෙන්නේ. පරණ ගෙවල් තියෙන ඔය විදියට. අලි ඉන්න මේ එල්ලලා තියෙන බඩු. ඕවා ඉතින් අලි විතරක් නෙමෙයි. අලි වැඩක් ගහලා තියෙන්නේ. නෑනේ. ඔව් අලි වැඩක් ගහලා තියෙන්නේ. අර තනි කම්බියන එක මං හිතන්නේ. නෑනේ වෙල මැද්දේ තියෙන්නේ. ඒක තමයි වෙල මැද්දේ මොකක් හරි දානවා තව හේතුවක් වෙල මැද්දේ හිටවන්න. මන් දන්නේ. සමහර තැන්වල පොල් පිටි ගහලා තියෙන්නේ. ඔව් ආස් බුරුල්ලොන්ට වාඩි වෙන්න. බුරුල්ලොන්ට වාඩි වෙන රැයට බස්සෝ. අරුමුන් වාඩි වෙන්න උන් ඉන්නවා නම් මීයෝ අරුමුන් ඔක්කොම අයින් කරනවා. ඔය ඒක ඇවිල්ලා ස්වභාවික ක්‍රමයක් මේ ඒ සතුන්ව පාලනය කරා. ඉස්සර අර අපේ ගෙවල් හරිය වක්කඩවල මේවා ගැහුවේ ඒකනේ. ඔව්. ඒකට උන් ලැගින්න තැනක් තියෙනවා නම් ඉන්නවා ඇවිල්ලා. දැන් එහෙම නැහැනේ වාහනේ කෑල්ල. කල්ගේ පිවිසුම. වෙහෙරගල ජලාශය. වෙහෙරගල ජලාශය. මේකේ අනමුවකට මේකේ මුව ඉන්න දැන් එකයි ඔය ලෙන්ස් එක මාරු කරගන්න ඕනේ. පංචුව ඉන්නේ මේ අර පැත්තෙන් දැනගන්න. මේ පැත්තෙන් මං හිතන්නේ ගන්න. අයියදල්ලා. මේක ගිහලා යටට නෑ. ටෙලස්කෝප් එකක් ගන්න ඕනේ. කීයක් ගත්තයි මෙතනට සේටම්? සේටම් වාහනයටත් එක්ක වාහනයට අපි දෙන්නටයි. එක්කෙනෙක්ට 150යි. හරි මෙතන හොඳයි ඔය සේටම් වැඩි. මේකේ සෆාරි චිප් එක ගත්තා නම් ඊටට දුවන්න පුළුවන්. මේකේ සාමාන්‍යයෙන් සත්තු ටිකක් අයිටට බාන්න පුළුවන්. ෆොටෝ එක ගන්න දැන් මම මැප් එක ඔක්කොල බලාගෙන ඉන්න දේරෝ ටික උනේ මම මේකත් අරගත්ත වීදුරුව මේ පැත්තේ තියෙන මේ පැත්ත ගතයි කතා කරන්නේ බෑ කතා තමයි මම බය මේ නැත්තම් මේ කරන්න පුළුවන් ඉමීර ගන්න දරයක් ඉන්නේ පැත්තේ මොකද ගොනෝ මේ මෙන්ට් එකේ ඇරේ තල්ලු වෙනවා ඒ පාර
ඉස්සෙල්ලා නම් හරි ලස්සනට ඉන්නේ ඒක. දෙන්නේ කිලියෝ යනවා. මේක නම් මාළුවා තියෙන මේක උඩින් යන්නේ අරින්ද? මෙහෙන් උඩින් ගිහිල්ලා පල්ලෙන් යනවා. බෑ මං හිතන්නේ. බලමු ගිහින්. අරවන්න බෑ වාහනයක් තියෙනවා. ඔව්. නෑ එන්න පුළුවන්. ඈ මේ ජලාශය වෙනයි අනිත් අරක වෙනයි ආ. ජීවිගේ ආපු වාහනේ නවත්තන් ඉන්න ඉස්සර. සෆාරි යටවදී උඩට ගන්න. උඩට ගන්න යටවදී. හරි මට මතකයි අපි ගිය පාර ඇවිල්ලා උඩ පාරේ යන්න බැරි වුණා. යටින් මේ පාරෙන් තමයි ගියේ. මෙන්න මේ වගේ පුතේ අරක සුද්ධ කරලා දුන්නේ. අර බුත්තල පාර මේ වගේ සුද්ධ කරලා දුන්නේ. උඩ මඩවල වගේ නේ ලොකු එක ඉන්නේ. උඩින් යන්න පුළුවන් තව දකින්න සත්තුයෙන් බලන් තෙමු. මේක යන්න බෑ උඩින්. බහින්නම් බෑ සත්තුයෙන් ලොකු ලෙඩක්. එන වලවල් අර උඩ පැන පැන යන්නේ. ඔව්. අර තියුණු වතුරක් පිරিলা දැක්කද? මේ හරි අලි ඉඳලා තියෙනවා. ඇත්තටම මේක අලින් ගිය පාර අපිට අහුණා. අන්න මෝ ඉන්න. කො ඔය එක තමයි මම දැක්කේ. මොකද ඒ රංචුව. කවුරුත් ඉන්නවා වගේ. මෙන්න තයිසේ. ලොකු රංචුව. උදවලක්. සෑහෙන ලොකු රංචුව. සෑහෙන ලොකු රංචුව. අනිත් බන්ට් එකේ උඩ යන්න පුළුවන්. මහවැවේ බන්ට් එකේ. වාහනේට කීයක් ගත්තයි? වාහනේ චාර්ජ් වාහනේට 400ක්ද කාර් එකකට. නෑ 150යි. තව 500ක් වාහනයකට වෙනවා සර්විස් චාර්ජ් මොකක්ද කියලා එකක් චාර්ජ් කරනවා. අරකට 22000 ගන්න. සුද්ධ දෙකයි ලෝකල් දෙකයි. මෙතනින් අපිට එන ගමන් උඩට දාලා ආයෙත් පස්සේ රිවර්ස් එකක් ගහන්න පුළුවන්. ගාව බලලා. කෑදැත්ත එක්කෙනවා. මෙන්න මේක හිතුණා මේක කියලා බැහුවා. ඕකේ ඉන්න කහ පාට කෑදැත්තෙකුත් ඉන්න පුතේ. මූ කළුවේ ගානේ. ඔව්. කහ පාට ඒකුත් ඉන්න. මේක හැබැයි කීප දෙනෙක් වුණා පින්තූරයක් ගන්න. මන් දැකපු කෑදැත්ත ওই පාට නේ කහ පාට. එක කාලෙකට දන්නේ නැහැ ඒක වෙන්නේ. වෙන
ළඟින් දැක්කයි? නෑ නෑ මං ගහ දිහා බලන්න ගියා එකපාරට බය දුනා ලස්සන කිපුනේ ෆොටෝ එකක් ගන්න ඕනේ. එහෙනම් මත් යන්නේ මචං තන ෆොටෝ එක පල්ලෙන් ඉන්නේ. නෑ නෑ කොහොමද එහෙම කරන්න එපා දෙලින් තියාගන්න මෙහෙම දුවා මරේ පේන්නේ. This is Weheragala Pond. Sanctuary. If I'm drawn this way, Yala, I
so many giant fish. Not sure whether it's clear or not. කන්න ගත්තොත් එනවා ටිකට හරහට හොඳේ. ඊරම වටේ මේ කට්ටිය ගෙන්න ගත්තා. ඇති දාන්න එපා තව. උන්ට පේනවා හොඳට. කැටලව්වේ පත කැටලව්වා. ඒක දාලා තමන් දන්නේ නැහැ මුන් බෝ වෙලා ඇත්තේ මං හිතන්නේ. මේක අමාළු අල්ලන්න දෙන්නේ නැහැ මම. නෑ අල්ලන්න ඕනේ. ඈ නැතුවත් සමාත. ගිය පාර මම දැක්කවරුවක්. ඉතින් දැන් නවත්ත ගන්න බැරි. කැටලව්ව ආවේ නැහැ. එහෙනම් බලාගෙන ඔක අල්ලන් ඉන්න හොඳට හොඳේ. ගැටුම් මොකද? වඳුරත් තුන් එකම වඳුරට යනවා. අඩේ ඕ සුදු වෙලා නැහැ. සුදු පාට කකුලේ. ඒ හැටනේ. ඇතුල් පැත්තනේ. නෑ එච්චර සුදු නෑ. කොයින් රංචු. මේ පැත්තේ නම රංචු. බලන උගේ විතරයි සුදු. හරිනම්. මොකද සුදුයි. පැත්තෙන් අල්ල පහත් කරලා මේ පැත්ත බලන්න.
හැබැයි දියෙව්වා නම් මාර ලස්සන විල්. ඔන්න මං ඔලුව උස්සවන හොඳේ. එනවා අපෝ. ඉට්ටු ගන්න පුළුවන් පුතේ. අන්න ඉන්න මේ අරුගේ ගෑනු සතා. අර ඉන්න. ඔන්නම් ගහන උන්ගේ පොටද. යා. ලස්සනට ඉන්නවා. යම්මට ඉන්න. කවර උනානේ. උන් එන ගන්න. එයා නවත්තන්න හදනකොට පාරට හිටන්නේ නැහැ. ස්ලෝ ජනරේට්. ස්ලෝ ඉඳන් හරි. නෑනේ. නමුල කියලා වෙන තරේ. ටක් ගාලා ගන්න පුළුවන්. වීඩියෝ එක ඔන් කරලා තියෙන්නේ.